කවදාවත් හිතන්න පුළුවන්ද සුනකෙක් ලෝක සාමය වෙනුවෙන් පාගමනක් යනවා කියලා. ඒත් මේක ඇත්ත කතාවක්. ඉන්දියාවේ පාරකින් පටන් ගත්ත වීදි සුනකෙක් ඇමරිකාව දක්වා ගියපු හැටි. මේ තමයි ආලෝකා the peace dog. ආලෝකා කියන්නේ 2025-2026 කාලයේ ලෝකය පුරා වෛරල් වුණු නමක්. ඒත් ඔහු මුලින්ම ඉන්දියන් පරයා කියන බ්‍රීඩ් එකට අයත් ඉතා සාමාන්‍ය වීදි සුනකෙක්. හැබැයි ඔහුගේ ජීවිතය වෙනස් වුණේ එක් අමුතු මොහොතකින්. 2022 දී පූජ්‍ය පඤ්ඤාකාර හිමියන් ප්‍රමුඛ වියට්නාම් සම්භවයක් ඇති ඇමරිකානු භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ඉන්දියාවේ සාම පාගමනක යෙදී හිටියා. ඒ වෙලාවේ බටහිර බෙන්ගාලයේ කල්කටා නුවර වීදියේ ඇවිදිමින් සිටි එක් සුනකෙක් ඒ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම පස්සෙන් එන්න පටන් ගත්තා. කවුරුත් හිතුවේ මේ සුනකයා ටික දුරක් ගොස් නතර වෙයි කියලා. ඒත් සිදුුනේ වෙනස්ම දෙයක්. මේ සුනකයා ඒ භික්ෂුන් වහන්සේලා අතහැරලා ගියේ නැහැ. මේ ගමන අතරතුරේදී එයා වරක් කාර් එකකට ගැටුණා. කීප වතාවක් බරපතල ලෙස අසනීප වුණා. ඒත් ඒ හැම වෙලාවෙම ආයෙත් නැගිට්ටා. ඒ භික්ෂුන් වහන්සේලා පස්සේ යන්නේක නම් එයා නැවැත්තුවේ නැහැ. ඒ වෙලාවේ ඔවුන් තේරුම් ගත්තා මේ ඉන්නේ සාමාන්‍ය සත්වෙක් නෙවෙයි. මේක පතාගෙන ආපු දෙයක් කියලා. අවසානයේ භික්ෂුන් වහන්සේලා ඔහුට නමක් දුන්නා. ආලෝකා. උන්වහන්සේලා ඔහුව තමන්ගේම කරගත්තා. ඒ විතරක් නෙවෙයි. ඇමරිකාවටත් එක්කරගෙන ගියා. පාරක ගෙවූ ජීවිතයෙන් පසුව සාමයේ සංකේතයක් වුණා. 2025 ඔක්තෝබර් 26 ටෙක්සාස් වල ෆෝර්ට් වර්ත් වලින් පටන් ගත්තා භික්ෂුන් වහන්සේලා 19 දෙනෙක්ගෙන් සමන්විත වොෂින්ටන් DC දක්වා යන සාම පාද යාත්‍රාවක්. එය සැතපුම් 3700ක් විතර දුර යන ගමනක්. මේ ගමනට ආලෝකත් එකතු වුණා. සමහර වෙලාවට පයින් ගියා. සමහර වෙලාවක වාහනයකින් ගියා. හැබැයි ඔහු තමයි ඒ ගමනේ හදවත උනේ. එයාගේ නළලේ තියෙන හදවතක හැඩයගත් සලකුණ මිනිස්සුන්ගේ හිතේ ආලෝකයට තියෙන ආදරය තවත් වැඩි වෙන්න හේතුවක් වුණා. 2026 ජනවාරි සවුත් කැරොලිනාවලදී ආලෝකගේ පාදය බරපතල ලෙස ආබාධයකට ලක් වුණා. ක්‍රේනියල් ක්‍රූසියේට් ලිගමන්ට් ටියර්. එය ධනේ සන්ධිය ආශ්‍රිත රෝගී තත්ත්වයක්. ඒ සඳහා සැත්කමක් කරන්න නිර්දේශ වුණා. මේ පැයක පමණ සංකීර්ණ සැත්කමක්. දින කිහිපයක් ඔහුට විවේකීව ඉන්න වුණා. එක දිගට මිනිත්තු 10ක් වගේ ඇවිදින්න විතරයි වෛද්‍යවරුන් එයාට ඉඩ දුන්නේ. ඒකත් දිනකට 6 වතාවක්. 2026 ජනවාරි 22 සාම පාදයාත්‍රාවේ 89 වෙනි දිනේදී ආලෝක නැවතත් ආවා. ඒ භික්ෂුන් වහන්සේලා අතරට 2026 පෙබරවාරි 10 එනම් 108 වන දිනේදී සාමපාගමනේ අවසාන පියවරයන් කීපය සාර්ථකව යාමට ඔහුට හැකි වුණා. ඔන්න දැන් ආලෝක ලබන සතියේ ශ්‍රී ලංකාවේදී ආරම්භ වන Walk for Peace පාදයාත්‍රාව සඳහාද පූජ්‍යපාද පඤ්ඤාකාර හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම සමග ගුවනින් එනවා. මේ ගමනේ කාලසටහන ගැන වීඩියෝවක් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් කොහොමද මිතුරනේ? පාරක හිටපු වීදි සුනකෙක් ලෝකයේ ලොකුම සාම පාගමනත් එක්ක ගමන් කරනවා කියන්නේ ඒක හරිම පුදුම සහගත සිදුවීමක්. ආලෝකගෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් ගැන කියනවා නම් විශ්වාසය, ඉවසීම, කැපවීම තියෙනවා නම් හිත නිහතමානී නම් ඔයා කවුද කොහෙන්ද ආවේ කියන එක කාටවත්ම වැදගත් නැහැ. මුළු ලෝකයම ඔබට ආදරය කරයි. ආලෝකා ඔහු අපිට මතක් කරලා දුන්නා සාමය කියන්නේ හිතෙන් ආරම්භ වෙන ගමනක් කියලා. මේ වගේ කතා තවත් බලන්න කැමති නම් අපිව subscribe කරන්න. ඔබට ජය.